ආදරණීය දරුවනි, අද අපි සාකච්ඡා කරන්නේ තවත් එක් සුවිශේෂී ගණිත ගැටළු රාශියක්. ඔබට මතක ඇති මම මීට පෙර 2000 වර්ෂයේ අප සාමාන්‍ය පෙළ විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ පැමිණි ජ්‍යාමිතීය ගැටළු කීපයක් සාකච්ඡා කළා. එම පළමු ප්‍රශ්න පත්‍රයේ තවත් ජ්‍යාමිතීය ගණිත ගැටළු කීපයක් ඉතිරි වෙලා තියෙනවා. අද සාකච්ඡා කරන්නේ එම ගණිත ගැටළු කීපය. මේ ගණිත ගැටළු ක්‍රමයන් සහිතව විස්තර කරමින් සාකච්ඡා කරනවා. ඒ නිසා මේ සරලව සාකච්ඡා කරන ගණිත ගැටළු ඉතාමත් හොඳින් අසා ගන්නා ලෙස ඔබෙන් ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මේ ගණිත ගැටළු ලැබිලා තියෙන්නේ 2000 වර්ෂයේ පළමු ප්‍රශ්න පත්‍රයේ 17 වන ගැටළුව ලෙස. අපි ගැටළුව බලමු. මම ගැටළුව කියවන විට රූප සටහන හොඳින් බලා ගන්න. රූපයේ දැක්වෙන ABCD වෘත්ත චතුරස්‍රයේ AD පාදය ඊටෙක් දික් කර ඇත. CDE කෝණයට සමාන කෝණයක් නම් කරන්න. ගැටලුව කියන්නේ පුතේ එහෙනම් මේකයි. මොකද්ද? රූපයේ දැක්වෙන ABCD වෘත්ත චතුරස්‍රයේ ඔබට පේනවා ABCD චතුරස්‍රයක් තියෙනවා. ඒකට විශේෂ නමක් කියලා තියෙනවා. මොකද්ද? වෘත්ත චතුරස්‍රයක් කියලා. AD පාදය ඊටෙක් දික් කර ඇත. අපිට කියනවා CDE කෝණයට සමාන කෝණයක් නම් කරන්න කියලා. CDE කෝණයට සමාන කෝණයක් නම් කරන්න කියලා තමයි අපිට කියන්නේ. එහෙනම් ABCD වෘත්ත චතුරස්‍රයක්ලු එහි AD පාදය ඊටෙක් දික් කරලා තියෙනවලු. එහෙනම් ගැටලුව බලන්න කලින් මෙන්න මේ ටික අපි හොඳින් අධ්‍යයනය කරමු දරුවෝ. ආදරණීය දරුවනි, ඔබට පේනවා මම වෘත්තයක් මුලින්ම ඇඳා. ඒ වෘත්තය තුල චතුරස්‍රයක් ඇඳා. ඒ ඇඳපු චතුරස්‍රයේ ශීර්ෂ ඔබට පේනවා මේ වෘත්තයේ මේ පරිධිය මත පිහිටි ලක්ෂ 4ක් තුල පිහිටලා තියෙනවා. ඒ කියන්නේ මේ KLMN එහෙම නැත්නම් LKMN කියන චතුරස්‍රය ශීර්ෂ පිහිටලා තියෙන්නේ වෘත්තයක් මත. වෘත්තයේ මේ වටේට තියෙන ඡාපය ස්පර්ශ කරමින් තමයි KLMN එහෙම නැත්නම් MNLK කියන චතුරස්‍රයේ ශීර්ෂ පිහිටලා තියෙන්නේ. L කියන ශීර්ෂය මෙතන ස්පර්ශ වෙලා තියෙන වෘත්තේ, K මෙතන ස්පර්ශ වෙලා තියෙන වෘත්තේ, M මෙතන ස්පර්ශ වෙලා තියෙනවා, N මෙතන ස්පර්ශ වෙලා තියෙනවා. එහෙනම් චතුරස්‍රයේ ශීර්ෂ 4ම පිහිටලා තියෙනවා මොකේද? වෘත්තයක් මත. පුතේ චතුරස්‍රයක ශීර්ෂ 4ම වෘත්තයක් මත පිහිටයි නම් එම චතුරස්‍රයට කියනවා විශේෂ නමක්. මොකද්ද? වෘත්ත චතුරස්‍රයක් කියලා. එහෙනම් LKMN
MN කියන වෘත්ත චතුරස්‍රයේ MN කියන පාදය මම P-තෙක් මේ ආකාරයෙන් දික් කරනවා. දික් කළාම ඔබට පේනවා වෘත්ත චතුරස්‍රයේ LN කියන පාදය සහ MN දික් කළා NP සහ ඒ දික් කළ NP අතර වෙන්න මේ ආකාරයේ කෝණයක් සෑදෙනවා. මෙන්න මේ කෝණයට කියනවා වෘත්ත චතුරස්‍රයේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය කියලා. මොකක්ද කියන්නේ පුතේ? වෘත්ත චතුරස්‍රයේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය. මේ වෘත්ත චතුරස්‍රයේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණයත් සමග මෙන්න මේ එකම රේඛාවේ වෘත්තය තුල තියෙන කෝණයක් ඔබට පේනවා. ඒ වෘත්තයේ මත පිහිටි වෘත්තය තුල පිහිටි MNL කියන ඒ කෝණය සහ LNP කියන වෘත්ත චතුරස්‍රයේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එකම සරල රේඛාවක් මත තමයි පුතේ පිහිටියේ. එහෙමනම් MNL සහ LNP කියන මේ බාහිර කෝණය සහ මේ වෘත්තයේ මත තියෙන මේ කෝණය අපිට කියන්න පුළුවන් එකම බද්ධ කෝණ කියලා. බද්ධ කෝණ යුගලයක් කියලා කියන්නට පුළුවන්. එහෙමනම් එකම සරල රේඛාවේ පිහිටි LNP කියන බාහිර කෝණයට චතුරස්‍රය තුල තියෙන බද්ධ කෝණය වන්නේ වෘත්ත චතුරස්‍රය තුල තියෙන බද්ධ කෝණය වන්නේ LNM කියන මෙන්න මේ කෝණය. චතුරස්‍රය තුල පිහිටි මෙන්න මේ බද්ධ කෝණයට සම්මුඛ එක එල්ලේම කෝණයක් තියෙනවා ඔබට පේනවා. මේ වෘත්ත චතුරස්‍රය තුල මොකද්ද ඒ කෝණය? MKL. මොකද්ද කෝණය? MKL. අන්නේ MKL කෝණයට කියනවා පුතේ මෙන්න මේ වෘත්ත චතුරස්‍රයේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය වන LNP ට සාපේක්ෂව අභ්‍යන්තර සම්මුඛ කෝණය කියලා. මොකක්ද කියන්නේ? අභ්‍යන්තර සම්මුඛ කෝණය. එහෙනම් වෘත්ත චතුරස්‍රයේ LNP කියන ඒ පාදයක් දික් කිරීමෙන් සෑදෙන LNP කියන බාහිර කෝණයට සාපේක්ෂව මේ වෘත්ත චතුරස්‍රයේ අභ්‍යන්තර සම්මුඛ කෝණය වන්නේ මොකද්ද? MKL. ඒ අභ්‍යන්තර සම්මුඛ කෝණය අපි හොයාගත්තේ කොහොමද? මේ වෘත්ත චතුරස්‍රයේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන මේ බාහිර කෝණය LNP සමග එකම සරල රේඛාවේ මෙන්න මේ චතුරස්‍රය තුල පිහිටි මේ MNL කියන කෝණය අපි හොයාගත්තා. චතුරස්‍රය තුල පිහිටි එකම රේඛාවේ පිහිටි මේ බද්ධ කෝණය LNP කියන බාහිර කෝණය සමග බද්ධ වෙලා තියෙන එකම රේඛාවේ තියෙන කෝණය චතුරස්‍රය තුල තියෙන්නේ MNPL කියන කෝණය අපි හොයාගත්තා. අන්නේ බද්ධ කෝණය හොයාගත්තට පස්සේ බද්ධ කෝණයට ඉදිරියෙන් තමයි තියෙන්නේ වෘත්ත චතුරස්‍රයේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන මෙන්න මේ බාහිර කෝණයට සාපේක්ෂ අභ්‍යන්තර සම්මුඛ කෝණය. එහෙනම් ඔබට දැන් අභ්‍යන්තර සම්මුඛ කෝණය හොයාගන්නට පුළුවන්. මේ ආකාරයට මේ වෘත්ත චතුරස්‍රයේ ඕනෑම පාදයක් දික් කරන්නට අපිට පුළුවන්. දික් කරලා බාහිර කෝණ නිර්මාණය කරන්න පුළුවන්. ඒ බාහිර කෝණ වලට අභ්‍යන්තර සම්මුඛ කෝණ ගන්නටත් පුළුවන්. ඒක ඔබට පැහැදිලි ඇති කියලා හිතනවා. දැන් මම මොකද කරන්නේ? මෙන්න මේ LNP කියන වෘත්ත චතුරස්‍රයේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය කෝණමානයක් තියලා මනිනවා. එහෙනම් LNP කියන බාහිර කෝණය මම මොකද කළේ? අගේ මැන්නා. ඒ LNP කියන බාහිර කෝණයගේ අංශක 70ක් මට ආවා කියලා හිතමු. මම මොකද කරන්නේ? කෝණමානය අරගෙන මේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන LNP කියන බාහිර කෝණයට සාපේක්ෂව තියෙන මෙන්න මේ අභ්‍යන්තර සම්මුඛ කෝණයත් මනිනවා. මේ අභ්‍යන්තර සම්මුඛ කෝණය MKL ඔලාගියත් මට දක්නට ලැබුණා මොකද්ද පුතේ? අංශක 70යි කියලා.
එහෙනම් ඔබට පැහැදිලි LNP කියන ත්‍රිකෝණයේ සමාන චතුරස්‍රයේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය සහ ඊට සාපේක්ෂව අභ්‍යන්තරයේ පැවති අභ්‍යන්තර සම්මුඛ කෝණේ MKL වලගේ මොකක් වුණාද සමාන වුණා. මේ ආකාරයට වෘත්ත චතුරස්‍ර ගණනාවක් ඇඳලා මැනලා බැලුවත් ඒ වෘත්ත චතුරස්‍ර වල පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය පුතේ ඒ අභ්‍යන්තර සම්මුඛ කෝණ වලට සමාන වෙනවා. මේ නිසා අපිට ක්‍රමයක් ගොඩනගන්නට පුළුවන් වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි කියලා. ඒ කියන්නේ මේ කෝණය මේකට සමානයි කියලා. එහෙනම් මොකද්ද මේ ප්‍රමේය? වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි. මේක ඕනෑම පාදයක් ඒ වෘත්ත චතුරස්‍රය දික් කළාම ඊට සාපේක්ෂව සෑදෙන අභ්‍යන්තර සම්මුඛ කෝණ ගන්න පුළුවන්. ඒ අනුව ප්‍රමේය තවත් විධිමත් ලෙස කියන්නට පුළුවන් අපිට පුතේ වෘත්ත චතුරස්‍රයක ඕනෑම පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි. ඉතාමත් වැදගත් ප්‍රමේයක් අප සාමාන්‍ය පෙළ විභාගයේ ගණිත ප්‍රශ්න පත්‍රයට පැමිණෙන. ඒ නිසා හොඳින් ප්‍රමේය අවබෝධ කරගන්න. අපි දැන් මේ ගණිත ගැටලුවට යමු. අපිට ගණිත ගැටලුවේ කියන්නේ ABCD වෘත්ත චතුරස්‍රයක්ලු. එහෙමයි අපිට 2000 ගණිත ප්‍රශ්න පත්‍රයේ පළමු ප්‍රශ්න පත්‍රයේ 17 වෙනි ගැටලුව දීලා තියෙන්නේ. ABCD වෘත්ත චතුරස්‍රයක්ලු. එහි පාදයක් දික් කරලා CDE කියන කෝණය නිර්මාණය කරලා තියනවලු. ඒ පාදයේ ඊට දික් කරලා තියනවලු අපිට කියනවා CDE වෙන්න මේ කෝණයට සමාන කෝණයක් නම් කරන්නට කියලා. එහෙනම් පුතේ ABCD කියන මේ වෘත්ත චතුරස්‍රයේ පාදයක් දික් කිරීමෙන් සෑදුණු බාහිර කෝණය තමයි මොකද්ද මේ CDE කියන්නේ. එහෙනම් අපි මේ CDE වලට සමාන කෝණය හොයාගන්නේ කොහොමද? CDE කියන්නේ එහෙනම් මේ වෘත්ත චතුරස්‍රයේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය. මේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය සමග මේ එකම සරල රේඛාවේ චතුරස්‍රය තුල වෘත්ත චතුරස්‍රය තුල තියෙන මෙන්න මේ බද්ධ කෝණය ඔබට පේනවා. එහෙමනම් මම කිව්වා මීට පෙර වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණයක් සමග එකම සරල රේඛාවේ චතුරස්‍රය තුල තියෙන මේ බද්ධ කෝණය පළමු හොයාගත යුතුයි. ඒ බද්ධ කෝණයට ඉදිරියෙන් තියෙන කෝණය තමයි අභ්‍යන්තර සම්මුඛ කෝණය කියන්නේ. එහෙනම් CDE කියන පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණයට සාපේක්ෂව මේ වෘත්ත චතුරස්‍රයේ අභ්‍යන්තර සම්මුඛ කෝණය උනේ මොකද්ද පුතා? ABC. එහෙනම් ඔබ ඉගෙන ගත්ත දරුවනේ වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි කියලා. එහෙනම් පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය තමයි මේ ගැටලුවේ CDE කියන්නේ. එහෙනම් එකම රේඛාවේ පිහිටලා තියෙන බාහිර කෝණය සමග බද්ධ කෝණය තමයි ADC කියලා කියන්නේ. එහෙනම් මේ බද්ධ කෝණයට ඉදිරියෙන් තිබුණු මේක තමයි වෘත්ත චතුරස්‍රයේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණයට සාපේක්ෂව අභ්‍යන්තර සම්මුඛ කෝණය කියන්නේ. එහෙනම් CDE කියන පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණයට සාපේක්ෂව මේ වෘත්ත චතුරස්‍රයේ අභ්‍යන්තර සම්මුඛ කෝණය මොකද්ද පුතේ? ABC. එහෙනම් අපිට හරි ලේසි කෙලින්ම අහලා තියෙන ප්‍රමේය CDE කියන පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය ABE කියන අභ්‍යන්තර සම්මුඛ කෝණයට මොකක් වෙනවද? සමාන වෙනවා. එහෙනම් අපිට ගණිත ගැටලුව කියන්නේ මොකද්ද? CDE කියන කෝණයට සමාන වෙන කෝණයක් නම් කරන්න කියලා. එහෙනම් සමාන වෙන කෝණය මොකද්ද? ABC. එහෙනම් අපිට ලියන්න පුළුවන් පුතේ CDE කෝණය සමානයි මොකද්ද? ABC.
හේතුව ලියන්නට පුළුවන් වරහනක් දාලා වෘත්ත චතුරස්‍රයක ඕනෑම පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වේ. ඒකයි තමයි පුතා හේතුව උනේ. ඉතාමත් සරලයි. ගණිතයේ ඒ ප්‍රමේය දන්නවනම් එතෙන්ට අපු ලකුණු අපිට ලබා ගන්නට පහසු වුණා. ඒ නිසා ඉතාමත් හොඳින් අධ්‍යයනය කරන්න. ලකුණු ලබා ගන්න පුළුවන් කොටසක් තමයි වෘත්ත චතුරස්‍ර ප්‍රමේයන් වලින් වෙන ගැටලු. අපි මීළඟ ගැටලුව බලමු දරුවෝ. ගැටලුව කියනවා බලා ගන්න. මේක ලැබිලා තියෙන්නේ 2000 වර්ෂයේ අප සාමාන්‍ය පෙළ විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ 27 වන ගැටලුව දෙසයි. මෙහි දැක්වෙන කුඩා ත්‍රිකෝණයේ ඒහි අගය සොයන්න. මෙහි දැක්වෙන කුඩා ත්‍රිකෝණයේ ඒහි අගය හොයන්න කියලා තමයි අපිට ගණිත ගැටලුව දීලා තියෙන්නේ. දත්ත ටික අපිට දීලා තියෙනවා. බලමු අපි දත්ත ටික. මෙන්න මේ පාදයේ මේ ත්‍රිකෝණයේ සෙන්ටිමීටර් 6යි කියලා දීලා තියෙනවා. මේ ත්‍රිකෝණයේ මේ පාදයේ සෙන්ටිමීටර් 8යි කියලා දීලා තියෙනවා. මේ ත්‍රිකෝණයේ මේ පාදයේ a කියලා දීලා තියෙනවා. මේ පාදයේ ත්‍රිකෝණයේ මේ පාදයේ 2 සෙන්ටිමීටර් කියලා තියෙනවා. ඊට අමතරව මේ කෝණය 72යි කියලා මේ ත්‍රිකෝණයක දීලා තියෙනවා. මේකේ අංශක 60යි කියලා තියෙනවා. මේකෙත් මේ කෝණයේ අංශක 60යි කියලා තියෙනවා. මේක 72යි කියලා තියෙනවා. මේක 2 සෙන්ටිමීටර් කියලා තියෙනවා. මේක a කියලා තියෙනවා. ඒක ඔබට පේනවා. අපිට කියනවා a හොයන්න කියලා. පුතේ මේවා ගැටලුවක් දුන්නාම අපිට මතක් වෙන්න ඕනේ මොකද්ද? මේකේ කෝණ වගේක් දීලා තියෙනවා, පාද වගේක් දීලා තියෙනවා. මේකෙත් කෝණ වගේක් දීලා තියෙනවා, පාද වගේක් දීලා තියෙනවා. එහෙනම් එවැනි අවස්ථාවක් දුටුවාම අපිට හොයන්න කියන පාදයක් පිළිබඳ අදහසක් ගන්න නම් අපිට මතක තියෙන්නට ඕනේ සමකෝණී ත්‍රිකෝණ පිළිබඳ ප්‍රමේයන්. එහෙනම් මේ ගැටලුව හදන්නට පෙර මා ඔබට සමකෝණී ත්‍රිකෝණ සම්බන්ධ ඉතාමත් වැදගත් ප්‍රමේයක් මතක් කරනවා මේ ගැටලුවට අදාළ වෙන. සෑම ප්‍රශ්න පත්‍රයකම වගේ අවුරුද්දක් කර අවුරුද්දක් මේ ප්‍රමේයෙන් කිසියම් දැනුමක් විමසන අවස්ථා තියෙනවා. හුඟක් පාසල් වල සහ පන්ති වල මේ පාඩම කරනවා අඩුයි. නමුත් කිසියම් ලකුණු ප්‍රමාණයක් ඔබට ලබා ගන්නට පුළුවන්. ඒ නිසා හොඳින් අවබෝධයෙන් බලා ගන්න මා මේ කරන විස්තරය සමකෝණී ත්‍රිකෝණ සම්බන්ධයෙන්.
ඔබට පේනවා මම ත්‍රිකෝණ දෙකක් ගන්නවා. එක ත්‍රිකෝණයක් ABC, අනිත් ත්‍රිකෝණය SYZ. ABC ත්‍රිකෝණයේ BAC කෝණාංශක 70ක් වන ලෙසත් ACB කෝණාංශක 60ක් වන ලෙසත් මම ඇඳලා තියෙනවා. SYZ ත්‍රිකෝණයේ SZY කෝණාංශක 70ක් වන ලෙසත් YSZ කෝණාංශක 60ක් වන ලෙසත් මම ඇඳලා තියෙනවා. මේ ත්‍රිකෝණ දෙක බැලූ බැල්මට AB පාදය SZ පාදයටවත් කිසිම පාදයකට මේක සමාන වෙන්නේ නැහැ කියලා ඔබ දැනගන්නට ඕනේ. මේ කිසිම පාදයක් මම ඇන්දේ මේ ත්‍රිකෝණයේ කිසිම පාදයක් මේ ත්‍රිකෝණයේ කිසිම පාදයක දිගට සමාන නොවන ලෙස. බෝඩ් එකේ අඳින විට සමාන වගේ පේන්නට පුළුවන්. නමුත් එහෙම නොවන අදහසින් තමයි මම ඇන්දේ. ඔබට පේනවා මෙතන කෝණාංශක 70යි කියලා, මෙතන 60යි කියලා ඔබට පේනවා. එහෙමනම් මේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ ඓක්‍යාංශක 180යි. ඔබට මේ කෝණය ගන්නට පුළුවන් කොහොමද? 70යි මේ 60යි එකතු කළාම 130යි. 180න් 130ක් අඩු කළ විට මේ කෝණාංශය කීයක් වෙනවද? 50යි. මේ ත්‍රිකෝණයේ මෙතන අංශක 60 දීලා තියෙනවා මේ ත්‍රිකෝණයේ වගේම. මේ ත්‍රිකෝණයේ මෙතන අංශක 70 දීලා තියෙනවා මෙතන වගේම. එහෙනම් මේ ත්‍රිකෝණ දෙකේ මොකක් වෙලා තියෙනවද? කෝණ යුගලයක් සමාන වෙලා තියෙනවා. එහෙමනම් මේකෙත් මේ 60යි 70යි එකතු කරලා 180න් 130ක් අඩු කළොත් මේ කෝණය ගන්න පුළුවන් අංශ කීයක් වෙනවද? 50ක් එනවා. එහෙමනම් ඔබට පැහැදිලි පුතේ ත්‍රිකෝණයේ දීලා තියෙන්නේ කෝණ දෙකක් පමණයි. මේ ත්‍රිකෝණයට මේ කෝණ දෙකට සමාන වන කෝණ දෙකක් මේ ත්‍රිකෝණෙත් දීලා තියෙනවා. 180න් මේ දෙක එකතු කරලා අඩු කළ විට මේකෙත් මේ කෝණය 50ක් ආවා. මේකෙත් මේ දෙක අඩු කළාම 180න් මේකත් 50ක් ආවා. එහෙනම් කෝණ දෙකක් දීලා තිබුණා කියලා ගැටලුවක් නැහැ. එක් ත්‍රිකෝණයක කෝණ දෙකක් තවත් ත්‍රිකෝණයක කෝණ දෙකට සමාන වෙනවා නම් කියලා අපිට පෙන්නලා තියෙනවා නම් අපිට බයක් නැතුව කියන්න පුළුවන් ඒ ත්‍රිකෝණයේ ඉතිරි කෝණයත් අගය නොදුන්නට මොකද්ද? ඒ ඉතිරි කෝණයට මොකක් වෙනවද? සමානයි කියලා. එහෙනම් ත්‍රිකෝණ දෙක කෝණ දෙකක් සමානයි කියලා පෙන්නලා තියෙනවා නම් අනිත් ත්‍රිකෝණයේ කෝණ දෙකකට ඉතිරි කෝණයත් නිරායාසයෙන්ම මොකක් වෙනවද? සමාන වෙනවා. එහෙනම් මේ ABC කියන ත්‍රිකෝණය සහ SYZ කියන ත්‍රිකෝණය සලකපුවාම එම ත්‍රිකෝණ දෙකේ BAC කියන කෝණය සහ ZSY කියන කෝණය සමානයි. ඒ වගේම ACB කියන කෝණය සහ සමාවෙන්න මේ ත්‍රිකෝණ දෙක සලකපුවාම BAC කෝණය සහ SZY කියන කෝණය සමානයි. අංශක 70යි 70යි. ACB කෝණාංශක 60 සහ YSZ කෝණාංශක 60 සමානයි. එහෙනම් නිරායාසයෙන්ම මේ ත්‍රිකෝණ දෙකේ කෝණ දෙක සමාන වෙලා තියෙන නිසා ABC කියන මෙන්න මේ කෝණය සහ SYZ කියන මේ කෝණය සමානයි. මොකද ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ 180ක් නිසා. එහෙනම් මේ ABC ත්‍රිකෝණය සහ SZY කියන ත්‍රිකෝණ යුගලය සලකපුවාම පුතේ ඔබට තේරෙනවා පේනවා මොකද්ද? මේ ත්‍රිකෝණ දෙකේ සියලුම කෝණ එකිනෙක සමාන වෙලා තියෙනවා. එහෙමනම් මේ ත්‍රිකෝණ දෙකට විශේෂ නමක් කියනවා කෝණ. එක් ත්‍රිකෝණයක කෝණ තුනක් තවත් ත්‍රිකෝණයක කෝණ තුනකට සමාන වෙනවා නම් ඒ ත්‍රිකෝණයට කියනවා ඒ ත්‍රිකෝණ යුගලයට කියනවා පුතේ මොකද්ද? සමකෝණී ත්‍රිකෝණ යුගලයක් කියලා. මොකද්ද? සමකෝණී ත්‍රිකෝණ යුගලයක්. එහෙනම් ABC වල කෝණ සහ SZY වල කෝණ සමාන වුණා. ඒ නිසා ABC සහ SZY කියන ත්‍රිකෝණ දෙක මොන ත්‍රිකෝණ යුගලද? සමකෝණී ත්‍රිකෝණ යුගලයක් වෙනවා. එහෙමනම් පුතේ සමකෝණී ත්‍රිකෝණ යුගල වල මේ පාද දිගවල් සමාන වෙනවද? එහෙම අනිවාර්යයෙන්ම සමාන වෙන්න කියලා නීතියක් නැහැ. සමකෝණී ත්‍රිකෝණ වල කෝණ තුනම
අනිත් සමකෝණී ත්‍රිකෝණයේ කෝණ තුනටම සමාන වෙනවද? ඒක අනිවාර්යෙන්ම විය යුතුයි. මට කියන්න බලන්න එහෙනම් අංග සම ත්‍රිකෝණ යුගලයක් ගත්තොත් ඒ අංග සම ත්‍රිකෝණ යුගලය මොකක් වෙනවද අනිවාර්යෙන්ම පුතේ? අංග සමනන් ත්‍රිකෝණ යුගලයක් අනිවාර්යෙන්ම මේ අංග සම ත්‍රිකෝණ යුගලයේ සමකෝණී වෙනවා. හැබැයි සමකෝණී ත්‍රිකෝණ යුගලයක් අනිවාර්යෙන්ම අංග සම වෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. ඔබට ප්‍රශ්න පත්‍රවල අහනවා හරි වැරදි දාන්න සමහර විට. අංග සම ත්‍රිකෝණ යුගලයක් අනිවාර්යෙන්ම සමකෝණී වේ. ප්‍රකාශය හරිද වැරදිද? හරි. අංග සමනන් සියලුම අංග සමානයි. එහෙනම් එම ත්‍රිකෝණ යුගලයේ සමකෝණීත් වෙනවා. සමහර වෙලාවට අපෙන් අහනවා මෙහෙම සමකෝණී ත්‍රිකෝණ යුගලයක් අනිවාර්යෙන්ම අංග සම වේ. එහෙම එකක් නෑ පුතේ. සමකෝණී වුණ පමණින් ත්‍රිකෝණ යුගලයක් අංග සම වෙන්න ඕනේ. අංග සමනන් ත්‍රිකෝණ යුගලයක් අනිවාර්යෙන්ම සමකෝණී වෙනවා. එහෙනම් මට අවශ්‍ය උනේ ඒකට වැඩි මේ ත්‍රිකෝණ යුගලය අතර වැදගත් සම්බන්ධතාවයක් ඔබට අරන් පෙන්නන්න. මම මොකද කරන්නේ පුතේ? රූලක් තියලා මේ AB වල දිගම අයිනවා. ඔන්න මම මැන්න AB වල දිග. AB වල දිග මැන්නු මම අනිත් ත්‍රිකෝණයට යනවා. ගිහිල්ලා ඒ ත්‍රිකෝණයේ AB වලට අනුරූප වන පාදය හොයා ගන්නවා. කොහොමද මේ ත්‍රිකෝණයේ AB වලට අනුරූප වන පාදය මෙන්න මේ SZ Y ත්‍රිකෝණයෙන් හොයාගන්නේ? ඔබට පේනවා මේ AB කියන පාදය මේ ත්‍රිකෝණයේ අංශක 60 ඉදිරියෙන් පිහිටලා තියෙනවා. එහෙනම් මේ ත්‍රිකෝණයේ ඒ අනුරූප පාදේ වන්නේ මෙන්න මේ අංශක 60 කෝණය හොයාගෙන යන්නට ඕනේ. 60ට ඉදිරියෙන් තියෙන මෙන්න මේ පාදය තමයි මෙන්න මේ ත්‍රිකෝණයේ AB වලට අනුරූප පාදය ලෙස මේ ත්‍රිකෝණයේ YZ කියන පාදය අපිට ලැබෙන්නේ. එහෙනම් අන්න ඒ AB කියන අනුරූප පාදය සහ ZY කියන අනුරූප පාදය අරගෙන මම මොකද කරන්නේ? ඒ දෙකේ දිග මනිනවා. AB වල දිග මැන්නා. දැන් YZ වල දිග මනිනවා. මල්ලා මොකද කරන්නේ? AB වල දිගෙන් මම බෙදනවා YZ කියන පාදයේ දිග. එහෙම දිගමනලා බෙදපුවාම මට අගයක් ලැබුණා කියලා හිතන්න. මේ AB වලට කිසියම් අගයක් ඇවිල්ලා YZ වලට කිසියම් අගයක් ඇවිල්ලා AB වලගෙන් YZ බෙදපුවාම මට ලැබුණා කියලා හිතන්න 6 කියන අගය පුතේ. මම මොකද කරන්නේ? මේ ත්‍රිකෝණ යුගලයේම ඊගාවට යනවා තවත් පාද යුගලයක් හොයාගෙන, අනුරූප පාද යුගලයක් හොයාගෙන මම යනවා. මේ ABC කියන ත්‍රිකෝණයේ අංශක 70ට ඉදිරියෙන් තියෙන පාදය මොකද්ද පුතේ? BC. මම මොකද කරන්නේ? BC පාදයේ දිග මනිනවා. BC පාදයේ දිග මනිනවා. එහෙමනම් BC පාදයට අනුරූප වන පාදය හොයාගෙන මම යනවා SYZ කියන ත්‍රිකෝණයට. BC වල අංශක 70යි කියන පාදයට ඉදිරි ABC ත්‍රිකෝණයේ අංශක 70යි කියන පාදයට ඉදිරියෙන් තමයි BC පිහිටලා තිබුණේ. එහෙනම් මේ ත්‍රිකෝණයේ අංශක 70යි කියන පාදයට අංශක 70යි කියන කෝණය හොයාගෙන ගිහිල්ලා ඊට ඉදිරියෙන් තියෙන පාදේ මම ගන්නවා. එහෙනම් ඒක තමයි මොකද්ද? SY කියලා කියන්නේ. එහෙනම් BC කියන අනුරූප පාදය අංශක 70ට ඉදිරියෙන් තියෙන පාදය, මේකේ අංශක 70ට ඉදිරියෙන් තියෙන්නේ SY කියන පාදය. එහෙනම් ත්‍රිකෝණ දෙකේ අනුරූප පාද යුගලය වන්නේ BC සහ මොකද්ද? SY. BC වල දිගත් මම මොකද කරන්නේ? මනිනවා. මැනලා මම මොකද කරන්නේ? SY වල දිගත් මනිනවා. මැනලා BC වල දිගෙන් SY වල දිගත් බෙදනවා. බෙදුවට පස්සේ ඒත් මට ලැබෙන්නේ අර කලින් AB බෙදීම YS වල අනුපාතයට සමාන අගයක්මයි 6මයි ලැබෙන්නේ. දැන් මම ඉතිරි අනුරූප පාද යුගලයක් ගන්නවා. මම කිව්වා ත්‍රිකෝණයක කෝණ දෙකක් සමාන වෙලා තියෙනවා නම් නිරායාසයෙන් ඉතිරි කෝණයත් සමානයි. ඒකයි මේ ත්‍රිකෝණ යුගලයට සමකෝණීය කිව්වේ කියලා. එහෙනම් මේ කෝණයට සමානයි මේ කෝණය. මේ ත්‍රිකෝණයේ මේ කෝණයට ඉදිරියෙන් තිබුණු
පිහිටලා තියෙන පාදය තමයි මොකද්ද පුතේ? AC කියන්නේ. මොකද්ද එහෙනම්? AC කියන්නේ මේ කෝණයට ඉදිරියෙන් තියෙන පිහිටලා තියෙන පාදය. එහෙනම් මම මොකද කරන්නේ? AC වල දිගමයින්නවා. ඒ වගේම ඊට අනුරූපව මේ ත්‍රිකෝණේ තියෙන පාදය මොකද්ද? SZ. ඒකේ දිගත් මයින්නවා මැල්ලා AC වල දිගෙන් දිග AC වල දිග SZ වලින් මොකක් කරනවද? SZ වලින් බෙදනවා. එතකොටත් මට ලැබුණාගේ මොකද්ද? 6යි කියලා. එහෙනම් ඔබට පේනවා ABC කියන ත්‍රිකෝණය සහ SZY කියන ත්‍රිකෝණය සමකෝණී වුණා. ඒ සමකෝණී ත්‍රිකෝණ යුගලයේ අනුරූප පාද අරගෙන මම එකිනෙක මොකක් කළාද? බෙදුවා. බෙදුවට පස්සේ මට දක්නට ලැබුණ සමාන අනුපාත මේ විදිහට ලැබෙනවා. එහෙනම් ඒ අනුව ප්‍රමේයක් ගොඩනගලා තියෙනවා පුතේ. ත්‍රිකෝණ දෙකක් සමකෝණී වෙයි නම් ත්‍රිකෝණ දෙකක් සමකෝණී වෙයි නම් එම සමකෝණී ත්‍රිකෝණ යුගලයේ අනුරූප පාද එකිනෙක මොකක් වෙනවද? සමානුපාතික වෙනවා. ත්‍රිකෝණ යුගලයක් සමකෝණී වෙයි නම් සමකෝණී ත්‍රිකෝණවල අනුරූප පාද එකිනෙක සමානුපාතික වෙනවා. ඒකයි පුතේ AB බෙදීම YZ කියන අනුරූප පාදයේ අගේ 6 ආවට පස්සේ ඒ ත්‍රිකෝණේ මේ ත්‍රිකෝණේ BC කියන්නේ අංශක 70ට ඉදිරියෙන් තියෙන පාදය සහ මේකේ අංශක 70ට ඉදිරියෙන් තියෙන පාදයේ දිගෙන් SY බෙදපුවාම 6 ආවේ. ඒ ආකාරයටම AC සහ SZ කියන්නේ අනුරූප පාද ඒකේ බෙදපුවාම 6 ආවා. 6 කියන්නේ මම ඔබට තේරෙන්න ගත්ත වගේක්. නමුත් තව ත්‍රිකෝණයෙන් දාලා මැන්නොත් ඒ ත්‍රිකෝණ වලත් එක්ක AB බෙදීම YS 8ක් ආවොත් BC බෙදීම SY 8ක් වෙනවා. AC බෙදීම SZ 8ක් වෙනවා. එහෙනම් මොකද වුනේ? සියලුම අනුපාත සමාන වුණා. ඒක තමයි කිව්වේ සමකෝණී ත්‍රිකෝණ වල අනුරූප පාද අතර අනුපාත එකිනෙක සමානුපාතික වෙයි කියලා ඉතාමත් වැදගත් ප්‍රමේයයක්. ඉතින් පුතේ AB බෙදීම YS 6ට සමාන වෙනවා නම් BC බෙදීම SY 6ට සමාන වෙනවා නම් AC බෙදීම SZ 6ට සමාන වෙනවා නම් ප්‍රත්‍යක්ෂ නීතිය අතුරෙන් අපිට පුළුවන් සමාන රාශි වලට සමාන රාශි එකිනෙක මොකක් වෙනවද? සමාන වෙනවා. ඒ කියන්නේ AB බෙදීම YZ කියන අනුපාතයට සමාන වෙනවා BC බෙදීම SY කියන අනුපාතය. ඒ වගේම මේකත් 6ට සමාන වෙලා තියෙන්නේ ඒ සෙට් එකටම සමාන වෙනවා AC බෙදීම SZ කියන අනුපාතයක්. මෙන්න මේ අනුපාත යොදාගෙන අපිට අදාළ පරිදි යොදාගෙන ගණිත ගැටළු විසඳන්න පුළුවන්. සමහර විට ගණිත ගැටලුවක් විසඳන විට මෙතනින් කඩලා මේ අනුපාත විතරක් ගන්න පුළුවන්. සමහර විට මේ අනුපාත දෙක විතරක් ගන්නටත් පුළුවන්. සමහර විට මේ අනුපාතය සහ මේ අනුපාත දෙක විතරක් AB බෙදීම YZ බෙදීම AC බෙදීම SZ කියලා ගන්න පුළුවන්. ඒ අදාළ ගැටලුවට සාපේක්ෂව අනුපාත ලියමින් ගණිත ගැටලුව විසඳන්නට අපිට හැකියාව ලැබෙනවා අපි හරියට ප්‍රගුණ කළොත්. ඒ නිසා මට කියන්නට ඕනේ උනේ මෙන්න මේ ප්‍රමේයයේ තියෙන වැදගත්කම. මේ ප්‍රමේය දැන් ඔබට මතකයි මොකක්ද? ත්‍රිකෝණ දෙකක් සමකෝණී වේ නම් එම ත්‍රිකෝණ දෙකේ මොකක් වෙනවද? අනුරූප පාද එකිනෙක සමානුපාතික වෙනවා. එහෙනම් අපි ඒ ඉගෙනගත්තු කරුණු ප්‍රයෝගී කරගෙන මේ දීලා තියෙන ගැටලුව විසඳමු. අපිට හොයන්නට කියන්නේ A කියන අගය. මේ ත්‍රිකෝණයේ A කියන අගය අදාළ පාද නිරෝධව අපි යොදාගන්න. ඔබට පේනවා පුතේ මෙතන අංශක 60 කෝණය තියෙනවා. මේ අංශක 60 කෝණයට ඉදිරියෙන් සෙන්ටිමීටර් 8ක් වන පාදයක් තියෙනවා. මම මොකද කරන්නේ? සෙන්ටිමීටර් 8 පැත්තකට අරගන්නවා. සෙන්ටිමීටර් 8 පැත්තකට අරගෙන ওই විදිහට ඉරක් ගහගත්තා. එහෙනම් අංශක 60ට ඉදිරියෙන් තියෙන පාදය තමයි සෙන්ටිමීටර් 8ක් උනේ. එහෙමනම් මේකේ අනුරූප පාදේ මා සොයාගෙන යා යුතුයි. අංශක 60 කොහෙද තියෙන්නේ මේ ත්‍රිකෝණයේ? මෙතන. ඒ 60ට ඉදිරියෙන් තියෙන පාදය තමයි
ඒ තමයි අපිට හොයන්නටත් ඕනේ අගය. එහෙනම් 8 කියන අගය මං ඒ වලින් බෙදුවා. මොකද සමකෝණී ත්‍රිකෝණ වල අනුරූප පාද එකිනෙක සමානුපාතිකයි කියලයි අපි ඉගෙන ගත්තේ. හැබැයි පුතේ මීට කලින් බලමු මේක සමකෝණී වෙනවද කියලා මට ඒක ප්‍රකාශ කරන්න බැරි වුණා. මෙතන අංශක 72ක් තියෙනවා, මෙතනත් අංශක 72ක් තියෙනවා, මෙතනත් අංශක 60ක් තියෙනවා, මෙතනත් අංශක 60ක් තියෙනවා. එහෙනම් નિરાයාසයෙන්ම මොකක් වුණාද මේ කෝණය මේ කෝණයට සමාන වෙනවා. මොකද 180න් තමයි මේ දෙක එකතු වෙලා අඩු වෙන්නේ, 180න් තමයි මේ දෙක එකතු වෙලා අඩු වෙන්නේ. එතකොට මේ කෝණය මේ කෝණයට සමානයි. ඒ නිසා මේ ත්‍රිකෝණ දෙක මොකක් වෙනවද සමකෝණී වෙනවා. ඒ සමකෝණී වෙන නිසා තමයි මම අනුරූප පාද හොයාගෙන ගියේ මේ නොදන්න ඒ හොයන්න. එහෙනම් අංශක 60ට ඉදිරියෙන් තිබුණු පාදය තමයි සෙන්ටිමීටර 8. එහෙමනම් අංශක 60ට ඉදිරියෙන් මේ ත්‍රිකෝණයේ තියෙන පාදය තමයි A. එහෙමනම් අපි මේ සම්බන්ධතාවයට මේ අනුපාතයට සමාන තවත් අනුපාතයක් හොයාගෙන සමාන කරමු. මම මේ අංශක 72 කියන කෝණයට යනවා. මේ අංශක 72 ඉදිරියෙන් තියෙන පාදය තමයි මේක. ඒකේ අගයක් නැහැ. එහෙනම් අපිට අගයක් නොදන්න එකක් යොදාගෙන තව මේ හේ හොයන්නට බෑ. සරල සමීකරණයකින් එක අගයයි ගන්නට පුළුවන් වන්නේ. ඒ නිසා මේ පාදයේ 72 ඉදිරියෙන් තියෙන පාදය අපි සම්බන්ධ කරගන්නට යන්නේ නැහැ. මේකෙත් 72 ඉදිරියෙන් තියෙන මේ පාදය සම්බන්ධ කරගන්නට යන්නේ අගයක් නැති නිසා. හැබැයි මං කිව්වා සමකෝණී ත්‍රිකෝණ දෙක කෝණ දෙකක් සමානව දීලා තියෙනම් ඉතිරි කෝණෙත් සමානයි. ඒකයි සමකෝණය කියන්නේ කියලා. එහෙනම් මේ කෝණයට මේ කෝණය සමානයි. එහෙනම් මේ කෝණයට ඉදිරියෙන් තියෙන පාදය මොකද්ද? 6 සෙන්ටිමීටර. මේ 6 සෙන්ටිමීටර බෙදනවා මේ ත්‍රිකෝණයත් ඔබට පේනවා මොකද්ද? මේ කෝණයට සමාන වන කෝණය තමයි මේක. ඒකට ඉදිරියෙන් තියෙනවා මොකද්ද? 2 සෙන්ටිමීටර කියන පාදය. ඒකෙන් බෙදනවා. එතකොට මේ අනුපාත දෙක සමාන වුණා. මොකද්ද? ත්‍රිකෝණ දෙකක් සමකෝණී වේ නම් එම සමකෝණී ත්‍රිකෝණ වල අනුරූප පාද එකිනෙක සමානුපාතිකයි කියන නීතිය යටතේ. ආයෙ බලාගන්න මේ ත්‍රිකෝණයේ මේක අංශක 72යි, මේක අංශක 60යි, මේක 60යි, මේක 72යි. ඒ නිසා ඉතිරි කෝණයගේ දෙන්නට ඕනේ කෝණ දෙක සමාන වෙලා තියෙනවා. එහෙනම් මේ ත්‍රිකෝණ යුගලයේ සමකෝණී ත්‍රිකෝණ යුගලයක්. සමකෝණී ත්‍රිකෝණ වල අනුරූප පාද ත්‍රිකෝණ දෙකක් සමකෝණී වෙනනම් එම ත්‍රිකෝණ යුගලයේ අනුරූප පාද එකිනෙක සමානුපාතික වෙනවා. ඒ නිසා මම මොකද කළේ මේ A හොයාගන්න ඒ අදාළ සම්බන්ධතාවයේ ගොඩ නැගුවා. අංශක 60ට ඉදිරියෙන් තියෙන පාදය තමයි 8 සෙන්ටිමීටර 8. එහෙනම් මේකෙත් අංශක 60ට ඉදිරියෙන් තියෙන පාදය හොයාගෙන ගියා මම ඒ තමයි අපිට හොයන්නට තියෙන්නේ. එහෙනම් සම්බන්ධ කරගන්න ඕනි තවත් අගයන් දෙකක් තියෙන පාද දෙකක් අගයන් නැතිව සම්බන්ධ කරගන්නට බෑ. ඒතකොට ගැටලු විසඳ ගන්න හම් වෙන්නේ අංශක 72ට ඉදිරියෙන් තියෙන පාදයේ වැඩක් නැහැ. අගයක් දීලා නැහැ. අගයක් දීලා නැහැ. එහෙනම් ඊගාවට මා ගියා මොකද්ද? වෙන්න මේ සමාන කෝණය හොයාගෙන. මේ සමාන කෝණයට ඉදිරියෙන් 6 තියෙනවා. එහෙනම් මේ 6 ගත්ත සෙන්ටිමීටර. එහෙනම් මේකට ඉදිරියෙන් තියෙනවා මේ සමාන කෝණය මේකට මේ සමාන කෝණය සමානයි. මේකට ඉදිරියෙන් 2 තියෙනවා. එහෙනම් දෙකෙන් ඒක බෙදුවා. බෙදපුවාම අර සමකෝණී ත්‍රිකෝණ වල අනුපාත එකිනෙක සමානුපාතිකයි කියන ප්‍රමේය යටතේ අපි මේ සම්බන්ධතාවය ගොඩ නැගුවා. දැන් මේක විසඳන්නේ කොහොමද කියලා අපි බලමු. 8 බෙදීම A සමානයි 6 බෙදීම 2. මෙතන පුතේ හරස් ගුණිතය කියන සම්බන්ධතාවය ඉතාමත් හොඳින් අපිට යොදන්නට පුළුවන්. A 6න් වැඩි වෙනවා 8 2න් වැඩි වෙනවා. එතකොට A 6න් වැඩි වෙනවා කියන්නේ පුතේ 6 වැඩි කිරීම A. 6 වැඩි කළා A වලින් එහෙම නැත්නම් A වැඩි කළා 6 වලින් මේක මේ වගේ ප්‍රකාශනයක් ධන ඍණ වලින් මේවා වෙන සම්බන්ධ වෙලා නැත්නම් අපිට මේ හරස් ගුණිතය කියන සම්බන්ධතාවය තමයි දාගන්න ලේසිම. එහෙනම් A වැඩි කළා 6න් එහෙමත් නැත්නම් 6 වැඩි කළා A කොහොමත් එකයි. ඒක සමාන වෙනවා 8 වැඩි කිරීම 2 එහෙමත් නැත්නම් 2 වැඩි කිරීම 8. මෙතන A වැඩි කිරීම 6 කියලා ගත්තත් හරි පුතේ 6 වැඩි කිරීම A කියලා ගත්තත් හරි. මෙතන 8 වැඩි කිරීම 2 කියලා ගත්තත් හරි 2 වැඩි කිරීමට කියලා ගත්තත් හරි හරස් ගුණිතය දානකොට 6 වැඩි කිරීම ඒ 6යි වෙනවා 8 වරක් 2 කීයද පුතේ 16යි. දැන් අපි
ඒ හොයාගන්නට ඕනේ, ඒ තනි කරගන්න ඕනේ. මෙතන පෙවුන්නතර වැඩි කිරීමක් තියෙන්නේ. එහෙනම් මේ ඒ තනි කරගන්නට මේ 6යි ඒ 6න් බෙදෙනවා. සමීකරණයක එක් පැත්තකට කළ දේ අනිත් පැත්තට කරන්නට ඕනේ. එසේනම් මේ පැත්තත් 6න් බෙදනවා. මෙතන වැඩි කිරීමක් තියෙන්නේ 6ට 6 මේ නිසා කැපිලා යනවා. එතකොට ඒ සමානයි අපිට ලැබෙනවා 16 බෙදීම 6යි කියලා කියන්නේ. කුඩා කරගන්නට අපිට පුළුවන් 8 බෙදීම 3යි කියලා අපිට එනවා. 8 බෙදීම 3යි කියලා අපිට ලැබෙනවා. එතකොට ඒ එනවා අපිට කොහොමද භාග සංඛ්‍යාවක් ලෙස අපිට පුළුවන් 3 වරක් 2 6යි 3 වරක් 2 6යි දෙකක් මේ විදිහට 3 වරක් 2 6යි 6යි 2යි 8යි මේ විදිහට භාග සංඛ්‍යාවක් ලෙස අපිට එතන ප්‍රකාශ කරන්නට පුළුවන්. එහෙනම් මෙතන සිදුුනේ මොකක්ද? හරස් ගුණිතය. මේ තමයි අපිට ලැබුණු ගැටලුව 2000 වර්ෂයේ අප සාමාන්‍ය පෙළ විභාගයට. එය හොඳින් ඔබට පැහැදිලි වෙන්න ඇති කියලා මා විශ්වාස කරනවා. එහෙමනම් අපි තවත් ගැටලු රාශියකින් ආයේ හමු වෙමු.